හායි ළමයි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ අලුත් YouTube channel එකෙන් ගේන අලුත්ම වීඩියෝ එකක් එක්ක. මේක තමයි මම Configure එක පාවිච්චි කරලා කරන අලුත්ම වීඩියෝ එක. ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා මේක. මොකද මේකෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉස්සරහට මම මේ හැම දෙයක්ම step by step ඔයාලට කියලා දෙන්න. අද මම මේ කරන්න යන්නේ මේ Configure එක. ගොඩක් කට්ටිය මේක දන්නවත් ඇති, දන්නේ නැති කට්ටියත් ඇති. කමන්නේ මම මේක මුලින් ඉඳලා කොහොමද කරන්න කියලා ඔයාලට කියලා දෙන්නම්. මේකෙදි මම අද කරන්න යන්නේ ඕනම කැරක්ටර් එකක අවුට්ෆිට් එක කොහොමද චේන්ජ් කරන්න කියලා කියන එක තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයාලට පේනවා මේ ඉන්නේ කැරක්ටර් එකට මෙන්න මේ ටී-ෂර්ට් එක අඳන්න තමයි අද අපි යන්නේ. ඔයාලට දැන් තේරෙන ඇති කොහොමද අද අපි කරන්න හදන්නේ කියලා. මේක Configure workflow එකක්. මම මේක workflow එක ඔයාලට description එකේ දාන්නම්. කැමති කට්ටියට download කරලා මේක try කරන්න පුළුවන්. මේ Configure එක පාවිච්චි කරන විදිය මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මේ වීඩියෝ එකට like එකක් දාලා subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන හොඳ වීඩියෝ ටිකක් ඔයාලට අරගෙන එන්න කියලා බලාපොරොත්තු වෙමින් අපි මේ වීඩියෝ එක පටන් ගමු. හොඳයි මම මුලින්ම මෙතනදී outfit එකක් change කරගන්නම්. මොකද මේ තියෙන outfit එක අපිට ඕනේ නැහැ. මම ඒකට ලස්සන වෙන outfit එකක් දාගන්නම්. ඒ වගේම තමයි character එක. මේ character එක වෙනුවට මම අද ඔයාලට character එකක් මම Facebook එකෙන් download කරගත්ත එක image එකක් තියෙනවා. ඒක මම මෙතනට upload කරගන්න. image දෙකම upload වෙන්න දැම්මා. දැන් මෙතනට upload වෙයි. පළවෙනි image එක upload වෙලා තමයි තියෙන්නේ. දැන් මේ තියෙන outfit එක තමයි අපි character එකකට change කරන්න යන්නේ. ඒ කියන්නේ මේ outfit එක 100% මේ විදියටම වෙන character එකකට අපිට change කරගන්න පුළුවන්. හොඳයි අපේ character එකේ ඉන්න image එකක් දැන් ඔයාලට පේනවා upload වෙලා ඉවරයි. මෙන්න මේ character එකට අපි මේ අර අලුතෙන් දාපු outfit එක change කරන්න තමයි යන්නේ. ඒ කියන්නේ මේ outfit එක change කරලා අපි දාපු outfit එක මේකට change කරන්න තමයි යන්නේ. හොඳයි මුලින්ම අපි මේකෙදි කරන්න ඕනේ mouse point එක මේ image එකේ තියලා right click කරලා අපි මේක ඉස්සෙල්ලාම mask editor එකකින් open කරගන්න ඕනේ. මේ විදිහට සුට්ටක් load වෙනවා. හොඳයි load වුණාට පස්සේ අපි මේක පොඩ්ඩක් ලොකු කරගමු. ලොකු කරලා අපිට ඕන area එක මේකෙදි mark කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට කොච්චරක්ද කියන එක මේකෙදි mark කරගන්නම්. mark කරලා අපි මේකේ අත් දෙකත් පොඩ්ඩක් mark කරගමු. හොඳයි මෙන්න මේ විදිහට mark කරලා ඉවරනාට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ save note කියන එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක අපේ workflow එකේ save වෙනවා. හොඳයි image එක save වෙන්න යන්න. මෙන්න මේ විදිහට තමයි image එක save වෙන්නේ. මේ ගැන කිසිම විදිහකට කලබල වෙන්න එපා. මේක අපි select කරපු area එක විතරයි select වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන workflow එකේ කිසිම දෙයක් change කරන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට මෙතන generate button එක උඩ click කරන්න විතරයි තියෙන්නේ. මේ workflow එක හැදෙන විදිය ගැන මම ඔයාලට වීඩියෝ එකක් ඉස්සරහදී අරන් එන්නම්. කැමති විදියට workflow එකක් කොහොමද create කරගන්නේ කියලා. image එක generate වෙන ගමන් තියෙන්නේ. එතකම මම පොඩ්ඩක් කතා කරන්නම්. ඔයාලට මම ඉස්සරහදී ගෙනත් දෙන්නම් කොහොමද AI එක හරහා මේකත් AI tool එකක්. මේ AI tool එක හරහා කොහොමද image එකක face එක swap කරගන්නේ. එතකොට දැන් අද මම කියලා දෙනවා ඔයාලට outfit එක කොහොමද change කරගන්නේ කියලා. ඒ විදිහටම තව මේකේ cloth remover කියලා එක tool එකක් තියෙනවා. ඒකෙදි පුළුවන් මේ අඳන් ඉන්න ඇඳුම් 100%ක්ම remove කරන්න. එහෙම tool එකකුත් තියෙන මම ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. තව එකක් තියෙනවා. මේකෙදි පුළුවන් අපිට වීඩියෝ එක face එක swap කරගන්න ඉතාමත් ලේසියෙන්ම. තව පුළුවන් මේකෙදි ඔයාලට image to video generate කරගන්න පුළුවන්. එතකොට text to video generate කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මෙන්න මේ workflow වලින් අපිට හදා ගන්න පුළුවන්. මේ Configure එක ඔයගොල්ලන්ට local ඔයාගේ PC එකේ install කරගන්නත් පුළුවන්. නැත්නම් මම මේ කරන විදිහට ඔයාලට online මේක use කරගන්නත් පුළුවන්. 100%ක්ම free. ඒ කියන්නේ කිසිම මුදලක් ගෙවන්න නැතුව තමන්ගේ phone එකෙන් හරි PC එකකින් හරි මේ වැඩේ කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය PC නැති කට්ටිය ඉන්නවා. එයාලට පුළුවන් මේක කොහොමද phone එකේ කරන්න කියලා.
ඉගෙන ගන්න මම ඊළඟ වීඩියෝ එකේදී දාන්නම් කොහොමද ඒක ෆෝන් එකකින් කරන්නේ කියලා මෙන්න මේ විදිහේ ස්ටෙප් එකම ඔයාලට තියෙන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා මේ channel එකේ රැඳිලා ඉන්න පමණයි. මම දාන අලුත් වීඩියෝ බලලා අයිඩියා එකක් ගන්න. අපේ ඉමේජ් එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේ කොළ පාට කොටුව හැම කොටුවකටම යන්න ඕනේ. ගිහිල්ලා ෆයිනල් ඉමේජ් එකේ අවුට්පුට් එක අපිට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන්. මේ workflow එක මම ඔයාලට description එකේ දාලා තියන්නම්. පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියන්නම් ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න. දැන් අපේ ජෙනරේට් එක ස්ටාර්ට් වෙලා තියෙනවා. මෙන්න මෙතනදී ඔයාලට පේනවා. අපේ මුඩල් එකට හරියන්න මේක දැන් ලෝඩ් වෙනවා. මේ සීට් කවුන්ට් එක වෙනස් කරන්න එපා. ඔයාලා ෆොටෝ එක ජෙනරේට් වෙනකොට ඒක ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා. ඒ කියන්නේ සීඩ් එක වෙනස් වෙනවා. අපි දාන ඉමේජ් එක අනුව ඒක කවුරුත් වෙනස් කරන්න යන්නත් එපා. දැන් ඔයාලට මෙතන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙතනදී අපි මාක් කරපු ඒරියා එක මෙතන සිලෙක්ට් වෙලා තියෙනවා. ඒ වගේම අපි අප්ලෝඩ් කරපු අවුට්ෆිට් එකත් මේ විදිහට සිලෙක්ට් වෙලා තියෙනවා. මේ ඉමේජ් එක තමයි අපි මේ කැරක්ටර් එකට අන්දන්න යන්නේ. ඒකත් මාක් ෆිට් එකයි ඒ දෙක තියෙනවා. අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට. හොඳයි රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට දැන් පේනවා කොහොමද 100% සාර්ථකව අවුට්පුට් එක චේන්ජ් වෙලා තියෙන විදිය. මේක තමයි අපේ ෆයිනල් අවුට්පුට් එක. අපිට මේක මෙන්න ක්‍රොප් කරලා අපිට ඉමේජ් එක දීලා තියෙනවා. මේක තමයි අපි මාක් කරපු ඒරියා එක. මාක් කරපු ඒරියා එකට තමයි මේ අවුට්පුට් එක අපිට චේන්ජ් වෙලා තියෙන්නේ. මේක තමයි ෆයිනල් අවුට්පුට් එක. කිසිම වෙනසක් නැහැ. තියෙන අවුට්පුට් එක ඒ විදිහටම කැරක්ටර් එකේ අපිට ඩිස්ප්ලේ වෙනවා. හොඳයි මම මේක තවත් එකක් ඔයාලට කරලා පෙන්නන්නම් අයිඩියා එකක් ගන්න. මම අවුට්ෆිට් එක විතරක් චේන්ජ් කරන්න. හොඳයි අපි දැන් මේ ෆ්‍රොක් එක තමයි අන්දන්න යන්නේ කැරක්ටර් එකට. අපි මාක් කරපු ඒරියා එක තව පොඩ්ඩක් අපිට ඕන නම් මේ ෆ්‍රොක් එක විදියට අපිට ටික ලොකු කරගන්න පුළුවන්. ඒක මම මාස්ක් එඩිටර් එකෙන් පොඩ්ඩක් ආයෙත් ගිහිල්ලා හදාගන්න. මේක හරියටම ඔයගොල්ලෝ මේ මාක් කරන ඒරියා පොඩ්ඩක් ඒට මේට වුණාට කමක් නැහැ. මොකද මේක AI එකෙන් කරන නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක AI එක අඳුන ගන්නවා අපි මාක් කරන ඒරියා එක. ඊට පස්සේ මම නැවතත් මේ ජෙනරේට් බටන් එක උඩ ක්ලික් කරනවා. තාම මෙතන waiting
කියලා වැටලා තියෙනවා ස්ටාර්ට් වෙන්න. මේක ඔන්ලයින් කරන නිසා ඔයාලගේ අනිවාර්යෙන් data තියෙන්න ඕනේ. ඒ කියන්නේ anytime data තියෙන්න ඕනේ. මේක පැකේජ් වලින් කරන්න බෑ. මේකට සාමාන්‍ය data ටිකක් අපිට වැය වෙනවා මේ වැඩේ කරගන්න. මේක හොඳයි ඔයාලා අලුතෙන් clothing store එකක් වගේ කරන කෙනෙක්ට ඔයාලගේ cloth ටික මොඩල් කෙනෙක්ට ඩිස්ප්ලේ කරන්න දාන්න පුළුවන්. මොකද ගොඩක් අයට ඒක කරගන්න අමාරුයි. මොකද ගොඩක් මොඩල් කෙනෙක්ව ගන්නවා කියන්නේ ගොඩක් සල්ලි වැය වෙන දෙයක්. ඔයාලට මේ ටූල් එක හරහා පුළුවන් ඔයාලගේ clothing brand එක ඉස්සරහට අරගෙන යන්න. ඒ වගේම මේ දේවල් වැරදි දේවල් විදියට භාවිතා කරන්න එපා කියලා ඉල්ලනවා ඔයාලගෙන්. හොඳයි ඔයාලට පේනවා මෙතනදී දැන් ස්ටාර්ට් වෙන්න පටන් අරන් තියෙන්නේ. මේ ෆ්‍රොක් එක මෙන්න මේ මොඩල්ට අන්දන්න තමයි අපි යන්නේ. අර විදියටම ඒකේ ෆ්‍රොක් එක මෙතන වෙනම අරන් පෙන්නනවා. මොකද මේ AI එකෙන් ඩිටෙක්ට් කරනවා ක්ලොත්. ඒ කියන්නේ සම්පූර්ණ ඇඳුම මේකෙන් අපිට වෙනම අරන් දෙනවා. මොකද කැරක්ටර් එකක් වෙනම හිටියා කියලා මෙතන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කැරක්ටර් එක අපිට ඕනේ නැහැ. අපි අඳුම විතරයි ගන්නෙ. ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. හොඳයි අපේ ඉමේජ් එක ජෙනරේට් වෙලා ඉවරයි දැන්. කලින් වගේම මෙන්න මේ අපි ෆ්‍රොක් එක මෙන්න මේ කැරක්ටර් එකට අන්දන්න තමයි අපි try කරේ. ජෙනරේට් වෙලා ඉවරයි දැන්. අපි බලමු කොහොමද වෙලා තියෙන්නේ කියලා. wow නියමයි. කිසිම විදියකට හොයාගන්න බෑ මේක එඩිට් එකක් කියලා. ඔයාලටම පේනවා ඇති. මේ වම් අත පැත්තේ තියෙන ෆ්‍රොක් එක ඒ විදියටම ඒ කියන්නේ මේ කැරක්ටර් එකේ ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එක ඒකේ ලයිටින් වලට ලස්සනට මැච් වෙලා තමයි මේක එඩිට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක 100% සාර්ථකයි මේ එඩිට් එක. මොකද කාටවත් කියන්න බෑ මේක එඩිට් එකක් කියලා. මේකේ තියෙන ලයිටින් බලන්න මේකේ කලර් එක චුට්ටක් චේන්ජ් වෙලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් ලයිටින් එක. ඒ වගේම තමයි කිසිම එජ් එක කිසිම ඉෂුව එකක් වෙලා නැහැ. ෆ්‍රොක් එකේ විදියටම තියෙනවා. අපි මාක් කරපු ඒරියාස් වලට ලස්සනට මේක එඩිට් වෙලා තියෙනවා. හොඳයි. මේ විදියට පුළුවන් ඔයාලට ඔයාලා කැමතිම කැරක්ටර් එකකට කැමතිම අවුට්ෆිට් එකක් චේන්ජ් කරගන්න. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අරන් එන්නම් කොහොමද මේක ඔයාලා මොබයිල් එකකින් සහ ඔන්ලයින් 100% ෆ්‍රී කරගන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක අදට ඉවරයි. මතක ඇතුව ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්න මේ ටූල් එක හොඳයිද ඊළඟට ඔයාලට මොන මොන දේවල්ද මේ ටූල් එක හරහා අරගෙන ඉන්න ඕනේ කියන ටික. එහෙනම් සුබ දවසක් ජය වේවා.